අපි මේ යන්නේ ගල්ගියක් බලන්න. අපි ගල්ගෙට ළඟා වෙනවා දැන්. රත්නපුර වේවල්ලත්තේ. එසේ දැන් අපි හිටන්නේ. ඒක තමයි ගල්ගේ. ඔය විදිහට යන්න තියෙන්නේ. ඔව් වරෙන්. ඵලයන්. වරෙන්කෝ. ඔලුව හිට ගන්න බයිද හරි? ඈ? ටෝච් එක දාගන්න ඕනේ. ඔය විදිහටම යන්නේ? ඔව් පෙරපොතේ දාගන්න. මම කියන්නේ ඔය විදිහටම යන්න තියෙන්නේ. ඔව්. හිට ගන්න බයිද? ඈ? හිට ගන්න බයිද? අඩෝ හිනම් බෑ මට එන්න බා. ඔය එන්න වරෙන්කෝ. ඈ? මේ හරි රවුල අරේට ගියන් පුළුවන් ටික. ටෝච් එක නෑ බම් මේකේ. ඈ? ඔන්න එනවා. රයිට්. දාගෙන වරෙන්කෝ. ගානිත් දෙක බිම තියදී වරෙන්කෝ. අන්නේ මර. මම යන්නේ. කුඩල ඉන්නවද බා? නෑ නෑ. ඈ? ෂුවර්ද? මම බලන්න ගල් ලියලා නැති. මම කියනනේ බොරු කියලා මට ගල් ලියනවා කියලා. මම බලන්න. ගහින් කරේ වීඩියෝ එහෙම උඩ. මම බලන්නේ හැමතැනම බලන්න. ගල් ලියනවද? ඔව් මේ එතන වරේ මම බලන්නේ. මේ නැති නේ අතුලට එකක් තියෙනවා බාර. බිගයක්ද? ඔව් තව කඩ. දෙමින් නැද්ද මෙතන? ඉතින් ඔය ඉන්න නම නරි යාර. මේ බලන්න පරිච්ඡය මේ බලන්නේ. රතු පාටයි මචං වතුරත් එක්ක තියෙන්නේ මේ. මේ බලන්න මේ මේකේ මේ මේ ඇඳ මේ. ඔය ලියලා නේද? ඔව් මේ බලන්න මේ. මේ එන ඇතුලේ මේවා තමයි අවදියම දාලා ඇත්තේ. බලන්න. මේකට ගන්න මේ. ගල් ලියනවනේ. ඔව්. මොකද කරුවලේ බා? ඔව් උඹ ගියා මේක ඇතුලට තියෙනවා. පේන්නේ බා? අත්ති කියලා. උඩලින් නේද? උඹ ඇතුලට ගිහිල්ලා අරන් එන වීඩියෝ එක. හා. අස්සන ඵලයන්. එහා දාන ගල් පොතුනේ දැන්. මචං මේ පිස්සු හැදෙන් ලියලා තියෙන්නේ මේ. බැඳලා වගේ වා. මේ මැණික් වගේ ඒවත් තියෙනවා බා. මොනවද නැහැ මිනි බා. මේ බලන්න හර්ෂයා මේ. අර ගල් ලියනෝ නේ බා. ඔව් යකෝ පිළිගන්නේ නැහැ මචං මිනිස්සු කිව්වට මේ. අර අම්මු ගල් ලියනෝනේ. තනිකර වවුලු ඉන්නේ මේකේ පාරයට. ඉතලා යන්න පුළුවන්. තව යන්න පුළුවන්. ඒ තනිකර මැණික් වගේ જાතියක් තියෙන්නේ. වෙලියල්නේ පොඩ ෆොටෝ එකක් ගන්න. මේ බා මේ උඩට තියෙන පිස්සු හැදෙන කපුළු තියෙනවා මේ. මොනවද මේ මිනි බා. මේ ගල පිටි වල නැත්නම් කඩලා ගත්තා. දැන් මේක බං අපිට ඉටගෙන යන්න උනා සුද්ධ කරව මේ පස් ටික අයින් කරොත් පුළුවන්. ආ යටපස් ටික. ඔව්. මේ වවුලු ඇවිල්ලා ගොඩ කරලා තියෙන. ඕල් පිටි. අන්න බඩු කැල්ලක් ආවා. ඕලෙද අම්මට. වඩින්න අප්පෙන්නේ නැගේ. ඈ? අප්පෙන්නේ නැව. පේනවද? හොඳ පේනවද? මෙතන ඉවරයි මේ. ඉවරනේ. මෙතන හොඳට ඉඩ තියෙනවා. මෙපැත්ත අල්ල මන්ද? මේකත් මං අල්ලපන්. එළිය පේන්න අල්ලපන්. සාමාන්‍යයෙන් පේනවා. ලාවට පේනවද? එන අමාරුයි බං. ඉතින් හිටියා. ඔළුව අද්ද ගන්න එපා.